අයිබෝන් සමහරක් දේවල් තියෙනවා හිතට ආපුවම ඒක අමතක වෙන්න කලින් අනිවාර්ය වීඩියෝ එකක් කරන්න. නැත්නම් ඒක පස්සේ කියන්න කියලා හිතාගන්න ඒකෙම අමතක වෙනවා. මොකද්ද ආපු සිතුවිල්ල කියලාත් ඒක හොයන්නත් අමාරුයි. හරිද? ඒක නිසා මේ එකක් දන්නවද? සතුටයි ප්‍රීතියයි කියන්නේ දෙකක්. සතුටයි ප්‍රීතියයි කියන්නේ දෙකක්. එතකොට මේ සතුට අපි හැම්බෙලේ මිනිස්සු සතුටෙන් ඉන්න try කරන්නේ. ඒ සතුට කියන එක තියෙන්නේ බාහිර භෞතික දේවල් එක්ක තියෙන ගැටීම. හරිද? මේ සතුට කියන එක තියෙන. තමන් සතුටක් හොයනවා නම් හොයන කෑමෙන් බීමෙන් යාන වාහන රැකියාව, ගෙවල් දොරවල් අන්න ඒ වගේ භෞතික දේවල් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක. හරිද? ඒකත් එක්ක තියෙන සම්බන්ධතාවයත් එක්ක තමයි මේ සතුට කියන එක එන්නේ. නමුත් ප්‍රීතිය කියන්නේ ආත්මයෙන් එන දෙයක්, අඟ ඇතුලෙන් එන දෙයක්. ඒකයි මම හැම වෙලෙම කියන්නේ හැම මොහොතක්ම ප්‍රීතියෙන් ගත කරන්න. ඒක අතුලාන්තයෙන් එන දෙයක්. ඒක සතුට අභිභව යන දෙයක්. හරිද? ජීවිතේ අඩුවක් නැතුව, හිස් නැතුව. හරි? හිස් නැතුව. හොඳ වචනේ හිස් නැතුව. හරිද? පිරුණු බවින් පරිපූර්ණව. හරිද? ඉන්ටග්‍රිටි කියලා කියන්නේ ඒකට අර අවංකත්වයත් එක්ක පිරිච්ච සම්පූර්ණ බව. හරි? එතෙන්ද හැම මොහොතක්ම සතුටින් බාර ගන්න. Thank you very much.